අයිබුවන් ආදරෙන් පිළිගන්නවා ශර්මිලා ඇස්ට්‍රෝ YouTube channel එකට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්නේ මේෂ ලග්නයේ ඔයාට අගෝස්තු මාසයේ සුබ සහ අසුබ ප්‍රතිඵල. ඉතින් වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳී ඉන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේෂ ලග්නයේ ඔයාට මේ අගෝස්තු මාසයේ ඇතුලේ බලපාන සුබ සහ අසුබ මොනවද මේ දේවල් වෙනස් කරගන්න ඔයාගේ ඇතුළාන්තයේ වෙනස් කරගත යුතු ගති ලක්ෂණ මොනවද එහෙම නැත්නම් ඒවට පිළියම් මොනවද කියන එකත් මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු මේ අගෝස්තු මාසයේ ග්‍රහ ගෝචරය මොන විදිහටද ග්‍රහ සිත්තම මොන විදිහටද පිහිටලා තියෙන්නේ කියලා. අගෝස්තු මුල් සති දෙක ඇතුළත ග්‍රහයන් කීප දෙනෙකුගේම ගෝචර ගමන වෙනස් වෙනවා. මෙතනදී විශේෂයෙන්ම ලග්නාධිපති වෙන කුජගේ ගෝචර ගමන සහ සිකුරුගේ ගෝචර ගමන ඍජු බලපෑම් ඇති කරනවා. දෙවැනි කුජ ගමන් කරමින් ඉඳලා අගෝස්තු මාසේ 3 වෙනිදා ඉඳලා කුජ 3 වන භාවයේ ගමන් කරන්නත් බුධ 3 වන භාවයේ ගමන් කරමින් ඉඳලා අගෝස්තු 6 වෙනිදා ඉඳලා 4 වන භාවයට පැමිණීමත් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම නැවත වතාවක් බුධ අගෝස්තු 23 ඉඳලා 5 වන භාවයේ ගමන් කරනවා. වගේම රවි අගෝස්තු 18 ඉඳලා 5 වන භාවයේ ගමන් කරනවා. ආරම්භයේදීම සිකුරුගේ ග්‍රහ ගෝචරයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කන්‍යා රාශියට සිංහ රාශිය කේතුත් එක්ක එකතු වෙලා හිටපු සිකුරු කන්‍යා රාශියට ගමන් කරනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම මේෂ ලග්නයේ ඔයාට දෙන සුබ සහ අශුභ ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලාම අශුභ ඵල ගැන කතා කළොත් මම හිතනවා හරිම ලේසි සුබ ඵල දැනගත්තාම ඔයා කොයි විදිහටද වෙනස් වෙන්න ඕන කියන ආකාරය දැනගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ ඍජු කතාවෙ හින්දා ඔයාගේ සබඳතාව වලට මේ තරම් දවස් බලපෑම ඇති කරලා තිබුණා. ඉතින් මෙන්න මේ දේම අගෝස්තු 2 වෙනිදා වෙනකනොත් පැවතිලා ඊට පස්සේ කුජගේ මාරුව වීරස්ථානයට පැමිණෙනවා. මේ වීරස්ථානයට මාරු වීමත් එක්ක ඔයාගේ අරමුණු ප්‍රබල වෙන ගතිය තමන් යොදන වීරිය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. නමුත් තමන්ගේ අදහසටම අනුව වැඩ කටයුතු කරන්න පෙළඹෙන ගතිය වැඩි. තවමත් තමන්ගේ සම්බන්ධතාවලට තමන්ගේ සමීපතම අයට ඔයාගෙන් ලැබෙන සහාය යම් තරමක් අඩු වෙලා යනවා. හේතුව තවමත් ඔයාගේ අභිමානය ඔයාගේ සිතවිලි මුල් කරගෙන වැඩ කටයුතු කරන ග්‍රහ ගෝචරයක් එක්ක තමයි ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒ වගේම මේ සෙනසුරුගේ වක්‍රයක් සිද්ධ වුණා. සෙනසුරුගේ වක්‍ර වීමත් එක්ක ආපස්සට හැරිලා බලන්න සිද්ධ වෙනවා ඔයාගේ මුදල් යොදවපු තැන් ගැන ඔයාගේ අලුතෙන් ආයෝජන කළා නම් ඉන්නේ දේවල් ගැන නැවත හැරී බැලීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ තැන්වල අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙනවා කියන කතාව මේ සෙනසුරුගේ වක්‍ර වීමත් එක්ක කියාපානවා. ඉතින් ඔයා අවධානයෙන් ඉන්න ඕන ෂණික මුදල් වැයවීම ඒ වගේම ෂණික ගැටලු ඇති වෙන්න පුළුවන් වාගේ ජීවිතයේ ඇතුලේ මෙන්න මේ මුල් සති දෙක තුල විශේෂයෙන්ම මේ බුධගේ අගෝස්තු 6 වෙනිදා වෙනකොට බුධ තමන්ගේ බලවත් වුණු මිථුන රාශියෙන් මිදලා කටක රාශියට පැමිණෙනවා. එතන රවිගේ ගුරුගේ එකතුවත් එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. මෙතනදී අර මමත්වයේ කියන එක නැවත නැවතත් ඉස්මතු වෙන මාසයක්. ඉතින් ඒක ඔයාගේ ළඟම අයට තමයි ඍජුව බලපෑම් කරන්නේ. සමහර තැනකදී ඔයාගේ රැකියාව ගැන පවා ෂණික තීන්දුව තීරණ ගන්න පෙළඹෙනවා තමන්ගේ සිතවිල්ල මත ඉඳලා. ඉතින් ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. තීන්දුව තීරණ ගන්න තැන්වලදී බොහොම බුද්ධිමත්ව තීන්දුව තීරණ ගන්නත් ඔයා උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි සමාජ ආශ්‍රයේදී යම් සීමා මායිම් තියාගෙන සමාජ ආශ්‍රය කරනවා නම් ගොඩාක් යහපත් වෙනවා. මේ සිකුරුගේ මාරුව ඔයාගේ සමාජ ආශ්‍රයයට එහෙම නම් අසීමාන්විතව තමන් සමාජයත් එක්ක ගැටෙමින් තිබුණු අවස්ථා යම් දුරකට මගහරවලා දානවා. ඒ වගේම තමයි ඔයාට හැඟවුණු සතුරන්ගෙන් විරුද්ධවාදීන්ගෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගැටලු ටිකක් ඇති වෙන කාලයක ආරම්භයක්. ඉතින් මෙතනදී ඔයාගේ සුව පහසුව නැති කරන්නයි මේ සිකුරු දුර්වල වෙලා 6 වෙනි භාවයේ ගමන් කරන්නේ. ඉතින් ඒක නිසා ඔයා කාත් එක්කද ගනුදෙනු කරන්නේ? ඔයා කාත් එක්කද වැඩ කටයුතු කරන්න කියන කාරණාව ඉතාමත් වැදගත්.
මෙන්න මේ සති දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයා ඒ පිළිබඳව හොඳ අවධානයෙන් අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් අගෝස්තු මැද භාගයේදී මේ රවිගේ බලවත් වීම හරහා ඔයාට වෙනදට වඩා ශුභඵල උදා කරනවා. පෙර පුණ්‍යස්ථානයේ බලවත් වෙන්නේ ඒ වගේම තමයි අගෝස්තු මාසේ 23 වෙනකොට නැවත බුදගේ බලවත් වීම සිකුරුගේ දුර්වලතා මගහරවල දානවා. ඉතින් ඒක නිසා මේ මුල් කොටසේදී ඇති වෙන අශුභතා මාසය අගට යනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන ග්‍රහ බලපෑමක් තමයි තියෙන්නේ. ග්‍රහ සිත්තමක් තමයි ඔයාගේ මේෂ රාශියට අදාළව තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මුල් කොටසේදී කල්පනාකාරී වුණොත් මම ගන්න තීරණ එහෙමත් නැත්නම් මම මොන දේවල් එක්කද වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ, කරමින් ඉන්න දේම කරන් යනවද, අලුත් දේවල් පටන් ගන්නවද, මෙන්න මේ වගේ තැන්වලදී ඔයාට විශ්වාසවන්ත සුදුසුම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලිකව කේන්ද්‍රය පරීක්ෂා කරගෙනම ඒ වගේ අපි කියනවනේ අර ලොකු තීරණ කියලා, අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයට ප්‍රබලව දිගුකාලීනව බලපාන තීරණ වලට එන්න කලින් තමන්ගේ මේ යන මහදශාව අතුරුදශාවත් එක්ක ඒ කාරණා අඳුනගෙන තීරණ ගන්න. ඉතින් අපි මේ කතා කරන තැනදී පොදු පලාපලයක් තමයි කතා කරන්නේ. නමුත් ඒකෙදි ඔයාට ගන්න දෙයක් තියෙනවා. මොකද අශුභ කියන දේ අපිට කොයි ස්වරූපයෙන් ආවත් අපි ඒක වළක්ව ගන්නවා නම් අපිට ඉතිරි වෙන්නේ සුභ බලනේ. ඉතින් ඒක නිසා මේ මුල් සති දෙක ඇතුලේ ග්‍රහයන්ගේ මාරුවත් එක්ක සිද්ධ වෙන යම් දේවල් අඳුනගත්තාම ඔයාට වාගේ ඉදිරිය සැලසුම් කරගන්න හරි පහසු වෙයි. රවිගේ බලවත් වීම ඒ වගේම බුධගේ බලවත් වීම ඉදිරියේදී ඔයාට සුබඵල උදා කරනවා. මේ මුල් සති දෙකක කාලය යම් තරමකින් අසීරුතා ගේනවා. හේතුව වියදම් අධික වෙයි. ඒ වගේම තමයි තමන් වැය කරපු මුදල් වලින් නිසි ප්‍රයෝජන ලබා ගන්න අපහසුතා පීඩා ඇති වෙයි. ඉතින් මේ දේවල් තමන්ගේ ශක්ති මට්ටමින් දරාගෙන ඔරොත්තු දීලා තමන්ගේ ධනාත්මක සිතිවිල්ල පහළට දාගන්න නැතුව හොඳ අරටුවක් ඇතුව ඉදිරියට යන්න ඕනේ. අන්න එතනදී මේ රවිගේ මාරුවත් එක්ක ඔයාට ලැබෙන පෙර කුසල් බලයත් බුදගේ බලවත් වීම හරහා ඔයාට ලැබෙන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, සොරසතුරන් මැඩගෙන විරුද්ධවාදීන් අභිබවා යෑමේ හැකියාවත් ලැබෙන තැනදී ඔයාගේ සියලු ප්‍රශ්න ගැටලු හැමින් निराකරණය වෙනවා ඇති. ඉතින් ඒ වගේම මේ අර සිතිවිල්ල කියන තැන ව්‍යාකූල කරන කාලයක් මේ අගෝස්තු මුල් සති දෙක තුල. මොකද ඔයා හිතන දේම ඔයාට කරගන්න බැරි වෙන අවස්ථා වැඩි. ඉතින් එතනදී ඔයා හිතන එක නවත්තලා හරියනවද? එහෙම නැත්නම් ඔයා හිතන විදිහ වෙනස් කරගන්නවද කියන එක ඔයාගේ හිතට එකඟව ඔයා තීරණය කරන්න ඕන. අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ එපා කියන වචනයට හැමකම් දෙන්න හිතෙන්නේ නැති කාලයක නම් ඔයා ඉන්නේ. ඔයාට ඒක දැනෙන්න ඕනේ මේ වෙනකොට. වහාම ඔයා වෙනස් වෙන්න ඕනේ. අනිත් විශ්වාසවන්තයිගේ හැමෝගෙම නෙමෙයි, තමන් විශ්වාස කරන අයගේ වචනයටත් ඇහුම්කන් දීලා තමන්ගේ ජීවිතය ඇතුලේ තීරණ ගන්න. ඉතින් ඒ වගේම මේ හතරවැන්නේ රවි ගුරු බුධ කියන ග්‍රහයන්ගේ එකතුවක් යනවා මේ අගෝස්තු 6 වෙනිදා වෙනකම්. මෙන්න මෙතනදී විශේෂයෙන්ම ඔයා විදේශගත වෙන්න, එහෙම නැත්නම් යාන වාහන ගේදොර සම්බන්ධ මොනම හෝ කටයුත්තකට මුල් වෙලා හිටියනම් මෙන්න මේ කටයුතු වලින් ඔයා අපේක්ෂා කරන ලාභයම ලැබීමේ අසීරුතා දෙනවා. ඔයා විදේශගත වෙන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ කටයුතු වල යම් උස් පහත් වීම, නැවත වරක් ඒ දේවල් වලට සමහර විට ලියකියවිලි සැපීම, ඒ තැන්වල පොඩි උස් පහත් වීම, නීතිමය ප්‍රශ්න ගැටලු මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒව ගැනත් සැලකිලිමත් වෙන්න. දැනටමත් මේ දේවල් සබ්මිට් කරලා නැත්නම් බාර දීලා නැත්නම් නැවත වරක් නෙවෙයි දෙවරක් තමන්ගේ එළිය කියවිලි දිහා බලලා අඩුපාඩු සකස් කරගෙන ඒ දේවල් වලට මුල පුරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් සූක්ෂම කාලයක් විදිහට මේ අගෝස්තු 3 වෙනිදා වෙනකන් කාලය පෙන්වන්න පුළුවන් එකම හේතුව කුජගේ බුදගේ එකතුවක් එක්ක යන හින්දා සූක්ෂම තීරණ ගත්ත තැන්වල ප්‍රතිඵල එන්න පටන් ගන්න කාලේ තමයි මේ අගෝස්තු 3 වෙනිදායින් පස්සේ පටන් ගන්න. ඉතින් ඔයා කලේ හොඳද නරකද? ඒකේ කොයි ප්‍රතිඵලයක් ඔයාට මේ සති දෙකක් වගේ කාලයක් ඇතුළත භුක්ති විඳින්න වෙනවා. ඉතින් අර සතුරන් මැඩගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව මේ දෙවෙනිදා
මේ මාරු වෙනවනේ. දැන් දෙවෙනිදා ඉඳලා සිකුරු යනවා 6 වෙනි භාවය. 6 වෙනි භාවයට සිකුරුගේ පැමිණීම කියන්නේ 6 වෙනි භාවයේ සිකුරු දුර්වල වෙනවා. ඉතින් මේ දුර්වල වීම මග හැරෙන්නේ මේ අගෝස්තු 23 වෙනිදා ඉඳලා. එතකන් ඔයා අනිත් අයගේ වචන වලට එකඟ වෙන තැන්වලදී, අනිත් අය වෙනුවෙන් පෙනී හිටින තැන්වලදී බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ. ඔයා කා වෙනුවෙන්ද පෙනී හිටින්නේ, කාගේ දෙයකටද මම මේ මැදිහත් වෙන්නේ කියන මූලික සිතිවිල්ල ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරන්න. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරන දුවා දරුවෙක් ඉන්නවා නම්, තරග විභාග වලට මුහුණ දෙන්න බලාගෙන ඉන්නවා නම් මේ අගෝස්තු මාසේ දෙවෙනි සතියේ ඉඳලා ශුභඵල උදා කරනවා. ඉතින් තරග විභාග දෙකක්ම මං හිතන්නේ පැවැත්වෙනවා මේ අගෝස්තු මාසයේ මුලදී. එතනදී මේෂ ලග්නේ දරුවෙක් නම් ඔයාට තමන්ගේ සිතවිල්ල ප්‍රමුඛ කරගෙන ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව ගුරුගෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ගුරු රවි බුධක එකතුවක් යන මේ අගෝස්තු 6 වෙනිදා වෙනකන් කාලය ඇතුලේ ඔයා අපේක්ෂා කරන නියම ප්‍රතිඵල ලැබෙන්න තරම් ඔයාට වාසනාවක් දීලා තියෙනවා. ඉතින් මෙතනදී අර සෙනසුරු ලග්නේ රාශිකයක් ආරම්භ කරලා තියෙන මේෂ ලග්නේ ඔයාට ඉතින් 12 වෙනි සෙනසුරුගේ වක්‍ර වීම බොහෝ තැන්වල තමන්ගේ වචන ආපස්සට ගන්න සිද්ධ වෙන, තමන් ගත්ත තීන්දුව තීරණ හරව ගන්න වෙන කාලයක්. ඉතින් මේ දේවල් ගැනත් පසුතැවෙන්න එපා. බොහොම බුද්ධිමත්ව හිතලා වැඩ කටයුතු කරන්න. සුභ අශුභ මිශ්‍ර කාලයක්. නමුත් අගෝස්තු මාසේ මුල් සති දෙක ඇතුලේ ඔයා බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් වැඩ කටයුතු කළ යුතුයි. තමන්ගේ යුග ජීවිතයේ සතුට සාමය ගැන දෙවරක් හිතලා වැඩ කටයුතු කළ යුතු කාලයක් තිබුණේ. තව දුරටත් ඒක හැමම තමයි. තමන්ගේ තෘප්තිය අඩු වැඩි වෙනවා තමන්ගේ සම්බන්ධකම් තමන්ගේ යුග ජීවිතයේ ඇතුලේ. ඉතින් ඉවසීම කියන වචනේ මුල් කරගෙන අවබෝධයෙන් තමන්ගේ දේවල් රැකගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ක්ෂණික තීරණ මත තමන්ගේ සම්බන්ධකම් ගැන තීන්දුව තීරණ ගන්න යන්න එපා. තමන්ට තියෙන දේ රැකගෙන යන්න ඕන කාලයක් තමයි මේ යන්නේ. අලුත් දේවල් වලට යනවනම් මේ සති දෙක මුල් සති දෙක මගහරවලා තමන්ගේ අලුත් කටයුතු සැලසුම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කාලවලදී අපි ආගම දහම පැත්තට වැඩිපුර නැඹුරු වෙනවා නම් තමන්ගේ සිතිවිල්ල හරියාකාරව ක්‍රියාවේ යොදවන්න තරම් මනසක් සමහර විට ධර්ම දේශනාවලට සමන් දීලා භාවනා කරලා එහෙම නැත්නම් අර තමන්ගේ සිතිවිල්ල ධනාත්මකව ප්‍රබල කරගෙන මේ මොන දෙයින් වුණත් ඔයාට තමන්ගේ ඉදිරි ගමන සාර්ථකව සැලසුම් කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ සිහියෙන් වැඩ කරන එක. කරන්නේ මොකද්ද, කියන්නේ මොකක්ද, මොනවටද මුදල් යොදවන්නේ, කා එක්කද මං වැඩ කරන්නේ. අන්න ඒ වගේ සිහියෙන් වැඩ කටයුතු කරලා ඔයාට ජීවිතේ දිනන්න පුළුවන් කාලයක් තමයි අගෝස්තු මාසය කියන්නේ. සෙම් රෝග බහුල කාලයක්. ඒ වගේම හෘද රෝග තිබුණා නම් පීඩා ටිකක් වර්ධනය වෙන්න පුළුවන් කාලයක් යනවා. අම්ලපිත රෝගය එන්න පුළුවන්. මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. තමන්ගේ නිරවුල් මනස, ධනාත්මක සිතිවිල්ල, තමන් ගැන ඇති විශ්වාසය, ඒ වගේම තමයි ඔයා මොනතරම් නිහතමානීද, නම්‍යශීලීද කියන කාරණාව ඇතුලේ ඔයාගේ මේ ගමන සාර්ථක කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ලග්නාධිපති ග්‍රහයා ඉන්නේ මොන භාවයේද කියලා. ඒ වගේම මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට එකතු වෙන්න පුළුවන්. විෂු මාතාවගේ ආශිර්වාද බලයෙන් වගේ සියලු පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබේවා. අදත් ගිහින් එන්නම්.